හායි. හලෝ. අද අපි කතා කරන්න හදන්නේ ටිකක් ඉන්ටරෙස්ටිං කන්සෙප්ට් එකක් ගැන. self fulfilling prophecy. මේකේ තේරුම සරලවම කිව්වොත් අපි විශ්වාස කරන දේවල් අන්තිමට අපේ ජීවිතේ ඇත්ත වෙන්න පටන් ගන්න එක. මේක ඇත්තටම වෙන දෙයක්ද? ඔව් මේක සයිකොලොජි වල ගොඩක් ස්ටඩි කරපු කන්සෙප්ට් එකක්. සරල එක්සාම්පල්ස් කීපයක් කියන්නම්. හිතන්න ඔයා මේ විදිය දේවල් හැමදාම හිතනවා කියලා. ලයික් මට බිස්නස් කරන්න බෑ. මට බිස්නස් කරන්න තේරෙන්නේ නැහැ. මට රිච් වෙන්න බෑ. මං සල්ලි හොයන්න දන්න කෙනෙක් නෙවෙයි. මට කනෙක්ෂන් නැහැ. සරලව කිව්වොත් නැති බණේ කියාගෙන ඉන්න කෙනෙක් කියලා. රයිට්. එතකොට මෙහෙම ඔයා ඒ වගේ දෙයක් කියන්න ඔයාගේ මොලේට අලුතෙන් ඔප්ෂන් එකක් හැදෙනවා. for example අපි බිස්නස් එක ගැන ගත්තොත් එහෙම ඔයා හැම වෙලේම කියනවා නම් මට බිස්නස් කරන්න තේරෙන්නේ නැහැ. බිස්නස් හරියන්නේ නැහැ. අපේ පවුල්වල කවුරුත් බිස්නස් කරලා නැහැ. ඕ අපිට හරියන දේවල් නෙවෙයි කියලා. එතකොට මොලේට ඔප්ෂන් එකක් එනවා which was not there before. for example ඔයා එහෙම එකක් කියන්නේ නැත්නම් ඔයාගේ මොලේ තියෙන්නේ එක ඔප්ෂන් එකයි. බිස්නස් කියලා දෙයක් තියෙනවා. මම මේක කරලා නැහැ. මම මේක කරලා බලන්න පුළුවන්. කරාම හරියයිද වැරදිද කියන එක වෙනම කතාවක්. but you have just one option. okay there is that. මම මේක කරලා බලන්න ඕනි කියලා. දැන් ඔයා අර කලින් ඇඟ ඇතුළෙන්ම කියා ගන්න නිසා බිස්නස් මට හරියන්නේ නැහැ කියලා දැන් ඔයාගේ ඔළුවට එනවා සෙකන්ඩ් ඔප්ෂන් එක. right. එතකොට මනස හැදිලා තියෙන්නේ මොලේ හැදිලා තියෙන්නේ conservation of energy. එතකොට මොලේ බලන්නේ හැම වෙලේම එනර්ජි එක තියාගන්න, ඉතුරු කරගන්න. ඒකයි ඔයා හැබිට්ස් වලට යන්නේ. එතකොට හැබිට් කියන්නේ ඔයා හිතන්න ඕනේ නැහැ ඔහේ වැඩේ කෙරීගෙන යනවා. එතකොට ඒ වගේ දේවල් වලට මොලේ කැමති. මොකද එතකොට එයාට එනර්ජි එක වැය කරන්න ඕනේ නැහැ. රයිට්. මේක පරිණාමයෙන් වුණ දෙයක්. මොකද අපි ගල් යුගයේ දඩයන් කරන කාලෙදීම හැමදාම ගිහාම දඩයමක් කරලා කෑම හොයාගන්න අමාරුයි. ඇන්ඩ් එළියට යන එකත් රිස්කි. අපි දඩයන් කරන්න ගියාම සතෙක්ගේ ගොදුරක් වෙන්න පුළුවන්. එතකොට මනස හැදිලා තියෙන්නේ හම්බෙන කෑම එක කාලා පුළුවන් තරම් ඒ ශක්තිය අනවශ්‍ය දේවල් වලට වැය නොකර ඉන්න. ඒක තමයි bad habit, comfortable habits වලින් ගැලවෙන්න අමාරු. මොකද මනස දන්නවා මේක තමයි ලේසිම පාත් එක. ඒකෙන් එළියට ගියොත් maybe I need to expend more money, not money, expend more energy කියලා. එතකොට ඔයා දැන් අර විදියට කියන්න පටන් ගත්ත ගමන් අනාවැකියක් වගේ ප්‍රොෆෙසි එකක් කියන්නේ. අනාවැකියක් නේද? ඔයා කියනවා මට බිස්නස් හරියන්නේ නැහැ කියලා. එතකොට මොලේ ටක් ගාලා ඒ ඔප්ෂන් එක අල්ලගන්න. මොකද බිස්නස් හරියන්නේ නැහැ කියලා මෙයාම කියනවා නම් ඒ කියන්නේ මෙයා බිස්නස් කරන්න හදන්නේ නැහැ. ඒ කියන්නේ මම මොලේ තව වේසවන්න ඕනේ නැහැ. this is a good option කියලා. එයා ඒ ඔප්ෂන් එක අල්ලගන්න බලනවා against එහෙම නොවුනනම් බිස්නස් කියලා දෙයක් තියෙනවා let me try. දැන් මොලේට අමාරුයි. අලුත් දේවල් ඉගෙන ගන්න ඕනේ. රිස්ක් එක වැඩි, දන්නේ නැති ඒවා වැඩි. so එහෙම මොලේට ඔයා විහිම්ම ඔප්ෂන් එක දී ගත්තාම මොලේ ඒක අනිවාර්යෙන්ම තෝරනවා. ඒක තෝරගත්තට පස්සේ දැන් ඔයාගේ ඇක්ෂන්ස් ටිකත් ඒ ඔයා බිලීව් කරපු විශ්වාසයට මැච් වෙන්න තමයි ඉබේම එළියට එන්නේ. ඒ කොහොමද ඇක්ෂන් ටික තමන් විශ්වාස කරන දෙයට මැච් වෙන්නේ? right. it's very simple, right. අර එක්සාම්පල් එකම ගමු. මට බිස්නස් හරියන්නේ නැහැ. මට බිස්නස් කරන්න බෑ. අපේ කවුරුත් පරම්පරාවේ කවුරුත් බිස්නස් කරලා නැහැ. මේවා අපිට හරියන දේවල් නෙවෙයි. ඔහොම කියපු ගමන් එතකොට එයාගේ ඇක්ෂන්ස් ටිකත් ඒ බිලීෆ් එකටම යනවා. ඔයා පොත් ප්‍රදර්ශනයට ගියොත් එහෙම බිස්නස් සෙක්ෂන් එක පැත්තේ කරකෙන්නේ නැහැ. right. ඉබේම වෙන පැත්තකට යනවා. එතකොට ඇයි ඔයාගේ ඔළුවේ තියෙන බිස්නස් පොත් බලලා වැඩක් නැහැ නේ. ඉතින් මොකටද මේ ඒ පැත්තේ ගිහිල්ලා ඒ පොතක් නිකන් පෙරලලා හරි බලන්නේ. right. එතකොට බිස්නස් ගැන වීඩියෝ එකක් YouTube එකේ ආව බලන්නේ නැහැ. right. why? මොලෙන්ම දන්නවනේ I'm not going to choose this කියලා. එතකොට රිස්ක් එකක් ගන්න නැහැ. බිස්නස් ගැන කතා කරන යාළුවෙක් ඉන්නවා නම් එයාවත් වෙන පැත්තකට ඇදලා ගන්න විතරයි බලන්නේ. ඇයි? මොලේ කම්ෆර්ට් එක හැම වෙලේම තෝරනවා. ඇයි ඔය ඔප්ෂන් එකක් දුන්නානේ. එතකොට බිස්නස් අයිඩියාවත් කියලා ඔහේ අමතක කරලා දාලා ඉන්නවා. ඒක try එකක්වත් දෙන්න. ඊට පස්සේ මාස ගානකට පස්සේ දැනගන්නවා කවුරු හරි මේ බිස්නස් අයිඩියා එකකින් ප්‍රොඩක්ට් එකක් හදලා ලංකාවේ ප්‍රසිද්ධ වෙලා කියලා. එතකොට ඉතින් කී ඉන්නවා අයියෝ ඔය අයිඩියා එක මට අවුරුදු 3කට කලින් ආවනේ කියලා. right. so එතකොට
essentially business එකක් ගෙනල්ලා ඔඩොක්කුවට දැම්මත් ඔයා ඔඩොක්කුව ගසලා යන જાතිය එක්කෙනෙක් වෙනවා. එයාගේ actions ටික ඒකට. මොකද මොලේ දැන් තියෙන්නේ එයාගේ අනිත් option එකට focus කරගෙන. right? එතකොට මෙයාගේ අතින් ඔයාගේ අතින් business එකක් හැදෙනවද? නෑනේ. ඇයි business පොතක් පළාතේවත් යන්නේ නැත්තම් business එකක් කොහොමත් හැදෙන්නේ නෑනේ. ඊට පස්සේ මාස ගාණක් අවුරුදු ගාණක් ගිහිල්ලා ඔයාම කියනවා දැක්කනේ මම කිව්වනේ අපිට business හරියන්නේ නෑ කියලා. right? එතකොට ඇත්තටම ඔයා අනාවැකියක් කිව්වා නෙවෙයි. essentially ඔයා විශ්වාසයක් හදාගත්ත නිසා ඔයා ඒ අනාවැකියෙන් හිතපු දේ ඉබේම ක්‍රියේට් වුණා. right? ඒක ඔයා දැන් අනිත් පැත්තට කියනවා දැක්කනේ මං කිව්වා කියලා. ඒක නෙවෙයි උනේ. ඒ කියන්නේ ඇත්තටම එයා මොකුත් අනාවැකි කිව්වේ නැහැ. එයා යමක් වෙන්නේ නැහැ කියලා අනාවැකියක් හිතාගෙන ඒ දේ නොවන විදිහට වැඩ කරලා. එහෙමනේ. ඒක හරියට ඔන්න බලන්න අද දවල් මට කන්න හම්බෙන්නේ නැහැ කියලා අනාවැකියක් කියලා තමන් විහිංම ගිහින් දවල් වරුවම නිදාගත්තා වගේ වැඩක් නේද? ඔව් ඒක තමයි සරලව self fulfilling prophecy එකක් කියන එක තමන්ම කරගන්න දෙයක් තමයි. එතකොට අපි හිතාගෙන ඉන්න දේවල් නිසා අපේ behaviors වෙනස් වෙනවා. ඒ behaviors වෙනස් වෙන නිසා එන්න තිබ්බ results වෙනස් වෙනවා. results වෙනස් වුණාම ඒ results දැකලා අපි කියනවා ආර මුලින් හිතපු දේ හරි ගියා නේද කියලා. right? අපි ඒකම අපිටම confirm කරගන්නවා. මේක ගොඩක් අය negative side එකෙන් දාන්නේ මට අරක බෑ අරක නෑ මෙහෙමයි කියලා. but මේකේ positive side එකක් තියෙනවා. මං අහන්න ගියේ ස්මාර්ට් කෙනෙක්ට පුළුවන් නේද ඔක positive side එකකින් අල්ලගෙන ජීවිතේ ගොඩාක් ඉස්සරහට යන දේවල් කරන්න. ඔව් ඒක තමයි වෙන්නත් ඕනේ. මොකද දියුණු වෙන හැමෝම වගේ දියුණු වෙනවා කියන්නේ like extremely දියුණු වෙන හැමෝම වගේ delusionally positive කියලා කියන්නේ. ඒ කියන්නේ කවුරු මොනවා කිව්වත් එයා තමන් විශ්වාස කරන දේ නැහැ කියලා පිළිගන්න. එයා හිතන් ඉන්නවා නම් මං තමයි අපේ පරම්පරාවේ වෙන like most richest person කියලා. කවුරු මොන විදියට කිව්වත් ඔයා දැන් මේ වගේ තැනක ඉන්නේ මේ වගේ රස්සාවන්නේ කරන්නේ කොහොමද එහෙම කරන්නේ කියලා ගණන් හදලා පෙන්නුවත් he is not going to drop his belief. right? ඒක තමයි delusionally positive කියන්නේ. අර අනිත් කෙනා මොනවා කියලා පෙන්නුවත් business එකක් වාට කරන්න පුළුවන් කියලා යා බෑ නෑ කියාගත්ත මතේම ඉන්නවා වගේ දියුණු වෙන කෙනා නෑ පුළුවන් කියන මතේම ඉන්නව කොච්චර evidence ඒකට against තිබ්බා. එතකොට ඒ වගේ කෙනෙක් හිතන්න පුළුවන් මට සාර්ථක වෙන්න පුළුවන්. right? ඉගෙන ගන්න ළමෙන් නම් මට ලංකාවේ ලොකු රෑන්ක් එකක් දාන්න පළවෙනි 54ට එන්න තරම් මං දක්ෂයි කියන එක බිලීව් කරගෙන ඉන්නවා. right? and මේ දැන් නොවුනත් මම යම් දෙයක් මේ මගේ ජීවිතය ඇතුලේ කරනවා. right? එතකොට එයාගේ එහෙම බිලීෆ් එකක් තියෙනවා නම් ඒ බිලීෆ් එකට හරියන්න දැන් බිස්නස් එක බෑ කියපු එක්කෙනා ඒකට හරියන්න බිස්නස් පොත් පැත්තට යන්නේ නැහැ වගේ නෑ මට කවදා හරි බිස්නස් එකක් ලොකු එකක් මං හදනවා මට හදන්න පුළුවන් කියන එකේනා නිකන් පැත්තකින් යනකොට කවුරු හරි බිස්නස් පොතක් කියෝ හිටියත් නිකන් හරි බලනවා මොකක්ද ඒ පොතේ නම කියලා. ඒතර ඒකත් ඔළුව අස්සට යනවා. ඔව් මම YouTube වීඩියෝ එකක් දැක්කෝ ෂෝට් එකක් නම් පොඩ අහලා බලනවා. ඒක මිස් කරන්නේ නැතුව right. ඒතර එයාගේ ඔළුවේ තියෙනවා නම් හරි මම බිස්නස් එකක් කරනවා බිස්නස් එක කොච්චර අමාරු වුණත් කොච්චර ෆේලියර්ස් ආවත් මම මේක ගොඩ නගනවාමයි කියලා then එයාගේ actions ඒ belief එකට අනුව actions ටික වෙනස් වෙන්න ගන්නවා. පොත් කියවන්න ගන්නවා, courses වලට සල්ලි ගෙවලා කරන්න හදනවා, successful අය ගැන හොයනවා, ඒගොල්ලන්ව social medias වල follow කරනවා, ඒගොල්ලන්ගෙන් ගන්න පුළුවන් හොඳ ගතිගුණ ටික Tamanට ගන්නවා. failure එකක් ආවම ඔක්කොම pack කරගෙන යන්නේ නැහැ. right? he knows, he believes I can do this කියලා. failure is just another stepping stone. මම මේක මොකක්ද ඉගෙන ගන්න ඕනි කියලා ඊළඟ එකට යනවා. අකුලගෙන ගෙදර යන්නේ නැහැ. right? so එහෙම කරනකොට එයා දන්නේම නැතුව අර self fulfilling prophecy එකේ අර එක්කෙනා දන්නේම නැතුව එයාට කරගන්න බැරි දේ ඔප්පු කරා වගේ මෙයාගේ අතින් මෙයාට කරන්න පුළුවන් දේ ඉබේම ඔප්පු වෙලා දන්නේම නැතුව successful ජීවිතයක් ගොඩ නැගිලා. ඒතර මෙයාටත් ඒ අනාවැකිය හරි ගිහිල්ලා අරයා බෑ කියපු අනාවැකිය එයාට හරි ගියා. මෙයා පුළුවන් කියපු prophecy එක මෙයාටම හරි ගියා. right? එතකොට මෙයා ඒකේ result එක දැකලා කියනවා මං දැනන් හිටියා අවුරුදු 10කට කලින් මං දැනන් හිටියා මේ වගේ කම්පැනියක් මං හදනවා කියලා.
ඒක අනාවැකියක් නෙවෙයි. එයා හිතපු දේ නිසා ඒක මේ පැත්තෙන් ඔප්පු වුණා. දැන් එයා හැරලා බලද්දී ඒක නිකන් අනාවැකියක් වගේ. ඒක අහනකොට ටිකක් මැනිෆෙස්ටේෂන් වගේ හිතෙනවා නේද? ඔව් මැනිෆෙස්ටේෂන් විශුවලයිසේෂන් අපි කලිනුත් කතා කරානේ. බට් මේ හැම එකකම ප්‍රින්සිපල් එකේ ඉන් ඩෙප්ත් තියෙන්නේ බිලීෆ් එක තමයි. right? power of your mind. It creates reality. It adjusts reality. And part of it is ඔයා බිලීව් කරාම ඔයාගේ actions වෙනස් වෙන නිසා action වෙනස් වෙනකොට ඔයා reality එකේ ඔයා නිසා දේවල් වෙනස් වෙනවා. ඒතකොට ඉබේම reality එකත් වෙනස් වෙනවා. right? but ගොඩක් manifestation කරනකොට කට්ටිය හිර වෙන්නේ belief එක විතරයි තියෙන්නේ. belief එකට අනුව actions ගන්න. right? but if you have a really strong belief, you don't have to forcefully ගිහලා actions ගන්න ඕනේ. actions ඉබේම වෙනවා තමන්ගෙන්. මොකද you believe that නේ. right? එහෙම නැතුව ගොඩක් අය කරන්නේ believe කරන්නේ නැහැ. ඒගොල්ලන් මන්ත්‍රය ජප කරනවා වගේ මම මිලියනර් කෙනෙක් මම ලස්සනයි කියලා කන්නඩි ඉස්සරහට වෙලා හරි ඇඳට වෙලා හරි කිය ඉන්න. they don't believe it. believe කියන්නේ ඇඟ ඇතුලෙන් මෙනවා. කවුරු ඇවිල්ලා ගණන් අදලා මොනවා කරලා evidence පෙන්නුවත් no. right? just no. right? I believe this, it will happen to me. අන්න ඒ තරම් belief එකේ ඉන්නවා නම් ඒක automatically ඔයාගේ decisions වලින්, ඔයාගේ habits වලින්, ඔයාගේ learning පැත්තෙන් හැම පැත්තෙම මේක එළියට එනවා. ඒතර ඔයා automatically වෙනස් වෙනවා. and එතනින් තමයි මේ manifestation එක කියන එකේ කට්ටියගෙත් magic එක පටන් ගන්න. ඒතර ඔයා මේ පැත්ත ගැන කැමති නැත්නම් ඒක පැත්තක දාන්න. right? you just believe in yourself. right? strong delusional level belief that you are going to achieve whatever you are planning to achieve. right? අන්න ඒකෙන් පටන් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ අපි අපිට කියන කතාව අපිටම කියා ගන්න කතාව ගොඩක් වැදගත්. එහෙම නේද? වැදගත් නෙවෙයි. actually it's the key. right? it's the key point. මොකද ගොඩක් අය තමන්ටම කියන දේ it's a මේකට එක දේවල් කියනවා. self talk කියනවා, self story කියනවා. right? තමන්ටම කියා ගන්න story එක නැත්නම් identity එක කියලා තමන්ව දකින්න විදිය ඔය එක ඒවා කියන. but essentially it's the story that you tell yourself every day. right? ගොඩක් අයගේ story එකේ මොකක්ද තියෙන්නේ? අයියෝ මටමයි මෙහෙම වෙන්නේ, අයියෝ මොන කරදරයක්ද, බොස් මෙහෙමයි, අරක මේකයි, මට හරියන්නේ නැහැ, අර ගොල්ලන්ට හරියනවා, පොඩි කාලේ වෙල like it's a key repeating story you tell yourself. මට අසනීපයි. දැන් ගොඩක් අයට ඉස්කෝලේ කාලේම අපි කලිනුත් කියලා තියෙනවා කවුරු හරි වගේ යාළුවෙක් ඉන්න ඇති පීනසේ කියලා. ඇහුවොත් හැමදාම කියන්නේ මට පීනසේනේ උදේ right? so හැමදාම යාට පීනසේ right? ඉස්කෝලෙන් අවුට් වෙනකම් පීනසේ. අන්න ඒ වගේ like the story you tell yourself, මට business බෑ, මට business පුළුවන්. right? that is right? මම lucky නෑ. right? අපේ family එකේ entire hierarchy එකේ පරම්පරාවෙම කවුරුත් දියුණු වෙලා නැහැ. මට ඉංග්‍රීසි බෑ, මට කොන්ෆිඩන්ස් නැහැ. right? මම වයසට ගිහිල්ලා වැඩි, මම පොඩි වැඩි, ඔය වගේ මොකක් හරි ස්ටෝරි එකක් ඔයා කියවනවා and it becomes true for you. right? and තව එක්කෙනෙක් වයස අවුරුදු 70 විදිහට කියනවා බලන්නකෝ. දැන් අපේ ලංකාවේ අවුරුදු 50 වෙනකොට රිටයර් වෙන එක ගැන හිතන්න. right? ඒ නෙගටිව් තියන අය අයියෝ දැන් ඉවරයි, ජීවිතේ ඉවරයි, අරක මේක. පොසිටිව් තියෙන එක නේ 70ට ගිහිල්ලා එයා හිතනවා අර ඇමරිකාවේ ජනාධිපති අර මේ ජනාධිපති මෙන්න මේ එක්කෙනා ඩොනල්ඩ් ට්‍රම්ප් අර බිස්නස් එකේ අයිති එක්කෙනා මේගොල්ලන් අවුරුදු 70 තමයි පටන්ගෙන තියෙන්නේ. he is finding evidence to strengthen his belief. මටත් පුළුවන්. right? මම මේ තාම අවුරුදු 70යි 100ක් 200ක් ඉන්න 110ක් ඉන්න පුළුවන්. I have another whole lot of things to do. right? ඒ වගේම දැනුම නැහැ, ඉංග්‍රීසි නැහැ, එහෙම කියලා බෑ කියන එක්කෙනා නෙවෙයි. අනිත් එක්කෙනා හිතන්නේ තව එක්කෙනෙක් ඉන්නවා එයාටත් ඉංග්‍රීසි බෑ බට් එයා මේ තැනට ගියා like how did he do that. right? ඔන්න හොයන්න පටන් ගන්නවා. එතකොට අර කිව්වා වගේ decisions, habits and your learnings change වෙනවා. ඒ අනුව you are going in a different direction. right? එතකොට essentially ඔයා තේරුම් ගන්න ඔයාගේ self talk එක, the story you keep telling yourself,
is an instruction manual, right? Instruction තියෙන කොලයක් තමයි ඔය හැමදාම උදේ ඉඳන් කියන්නේ. instructions ටික ඔයාගේ subconscious එක commands විදියට ගන්නෙ, right? subconscious එක දන්නේ නැහැ මේක මෙයාට හොඳයිද නැද්ද කියලා. එයාට මොකක්ද දෙන instruction එක එයා execute කරනවා. That's it, right? එයා බලන්නේ මේක නිසා මෙයාට හොඳක් වෙයිද නරකක් වෙයිද මුකුත් නැහැ. so ඔළුවේ දාගන්න ඔයාගේ ඔයා හැමදාම repeat කරන story එක ඔයාගේ subconscious එකට දෙන ඉන්ස්ට්‍රක්ෂන් මැනුවල් එක. ඔයා ඒක දෙන්න ඇතුලෙන් ඒ ටිකම තමයි එයා කරන්න හදන්නේ, right? එහෙනම් ප්‍රැක්ටිකල් විදිහට මොකද කරන්න ඕනේ? right. so ප්‍රැක්ටිකල් විදිහට ලොකු දේවල් කරන්න දෙයක් නැහැ. එක ඔයාට තියෙන්නේ එක දවසක් හරි දවස් කීපයක් අරගෙන ඔයාගේ ඉන්ටර්නල් මොනොලොග් එක, ඒ කියන්නේ ඔයාගේ self talk එක ගැන පොඩ්ඩක් අහගෙන ඉන්න තියෙන්නේ, right? නිකන් ඉන්න වෙලාවට ඔයා වෙන මොන හරි කරන ගමන් හරි ඔයාගේ ඇතුලේ යන ටෝක් එක බලන්න, right? කාර් එකක් දැක්කහම BMW එකක් දැක්කහම නැත්නම් මොකක් හරි Lamborghini එකක් Range Rover එකක් දැක්කහම ඇතුලේ ටග් ගාලා යන ස්ටෝරි එක බලන්න. අඩේ මේවා අපිට ගන්න පුළුවන් කවදද, right? මේවා නැත්නම් කුඩු විකුණලා ගත්ත ඒවාද දන්නේ නැහැ. මේ නම් අම්මලා තාත්තලාගේ සල්ලි වෙන්න ඇති. ඔය වගේ ස්ටෝරි එකක් දෙයන්නේ කියලා, right? ටග් ගාලා කැච් කරගන්න. ඒවා ටික පොඩක් නෝට් ඩවුන් කරගෙන දැන් ඒක එක shift කරන්න. කාර් එකක් දැක්කම මේක නා මේක අරගෙන. ඒ කියන්නේ මෙයාගේ පෙන්වෙන්න නම් වයස අවුරුදු 30ක් වගේ, 25ක් වගේ, 25ටත් මෙහෙම එකක් අරගෙන නම් it is possible, මටත් පුළුවන්, right? ස්ටෝරි එක වෙනස් කරනවා. මොක දැක්කත් ඔයාගේ ඔළුවේ යන ස්ටෝරි එක හැම වෙලේම notice කරන්න, catch කරන්න, then change it, right? couple of weeks යනකම් ආපහු පුරුද්දට අර ස්ටෝරි එක මේ ඊළඟ පාර Range Rover එකක් දැක්කත් ඒ අපෝ කුඩු විකුණලා දන්නේ නැහැ කියලා, right? but you catch it. ඒක ආව ගමන් නෑ, right? මෙයත් අරගෙනනේ, right? I can do it too. ඕමම change කරාම යම් දවසක් එනවා Range Rover එකක් දැක්කම this is in my future, right? මටත් මේක පුළුවන්. I might not know the exact date, but මටත් පුළුවන්. ඔන්නෝම ඔයාගේ තියෙන අර negative self talk එක catch කර අනිත් පැත්ත ගසන්න, right? ඒක නම් ඇත්ත. අද වීඩියෝ එකෙන් මතක තියාගන්න ඕනේ එක සෙන්ටෙන්ස් එකක් තියෙනවා නම් ඒ මොකද්ද? එක දෙයයි තියෙන්නේ. ඔයා බිලීව් කරන දේ ඔයාගේ රියැලිටි එකේ එනවා. එච්චරයි. ඒ කියන්නේ ඔයා නෙගටිව් දෙයක් බිලීව් කරොත් ඒකම ඔයාට එනවා. පොසිටිව් දෙයක් බිලීව් කරොත් ඒකම ඔයාට එනවා. That's it. ඔයාට හිතන්න යමක් අද අපි දුන්නානේ. ඊළඟ දවසේ හම්බෙනකම් ගිහිල්ලා එන්නම්. Bye. Bye.